incubation center is established through a strategic collaboration between the Eastern University and the Minister of Science and Technology. This partnership reflects our shared vision of creating a sustainable ecosystem for innovation and entrepreneurship and empowers students, academics and entrepreneurs to then translate ideas into tangible solutions that can benefit society. එනේ මඩ කලපුවේ අපිට දින වෙන් කරගැනීමේ ප්‍රශ්නයක් ඇවිල්ලා ප්‍රමාද වෙනවා කැබිනට් මණ්ඩලයේදී දවස් 3-4කම බලපෑම් කළම කිව්වා දැන් ඉක්මනට දිනයක් දෙන්න යමු අපි ගිහිල්ලා මේක කරමු කියලා. වෙනද එහෙම කරුණු නැහැ. ඒ සංස්කෘතියක් තිබුණේ නැහැ. අද අපි එහෙම එකට වැඩ කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි අමතුමා. වෙනදා හුදකලාව තනි තනියම වැඩ කරපු අමාත්‍යාංශ. ලකුණු දාගන්න වැඩ කරපු ඇමතිවරු. නාස්තිකාර විදියට මුදල් වියදම් කරපු ඇමතිවරු හිටියේ. අද ඒක නැහැ. අද විද්‍යා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයෙන් ගන්න ඕන මැෂින් එකක් ඒක කර්මාන්ත අමාත්‍යාංශයෙන් ගන්න ඕනේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ආයේ ඒක ගන්න ඕනේ නැහැ. නේ වී සහල් කරන මැෂින් එකක් මෙතන ඉන්කියුබේෂන් සෙන්ටර් එකේ තියෙනවා නම් ආයේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තව එකක් වියදම් කරන්න ඕනේ නැහැ. මොකද අපි එකට වැඩ කරනවා. ප්‍රතිපත්ති හදන එකේදී අපි එකට වැඩ කරනවා. ප්‍රතිපත්ති ක්‍රියාවට නගන එකේදී අපි එකට වැඩ කරනවා. එහෙනම් ප්‍රතිලාභ ලබන එකේදී ජනතාවට තියෙන්නේ සාමූහික වැඩ කරන්න. එහෙම වැඩ කරලා අපි අපේ රට ගොඩනගමු. ඒ වෙනුවෙන් මම නැවතත් විධාතා ආයතනයේට ඒ වගේම විද්‍යා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයට අපේ ලේකම්තුමාට මේක සම්බන්ධීකරණය කරන අධ්‍යක්ෂකතුමාට ඔබ හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. අපි එක පවුලක් හැටියට වැඩ කරන්නේ කර්මාන්ත ශේෂ්ත්‍රයේදී විද්‍යා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයත් අපේ කර්මාන්ත අමාත්‍යාංශයත් ඒ සඳහා මැදිහත් වෙච්ච ඔබ හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. இருக்கின்ற விஷேட பிரமுகர் உட்பட அனைவரையும் நான் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சின் செயலாளர் என்ற முறையில் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சின் சார்பாக உங்கள் அனைவரையும் அன்புடன் வரவேற்கின்றேன். உண்மையில் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சர் பேராசிரியர் கிருஷாந்த் அபேசேன் அவர்கள் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சின் பொறுப்பை ஏற்றதன் பிறகு இந்த விஞ்ஞான தொழில்நுட்ப அமைச்சின் சேவைகள் இலங்கையில் இருக்கின்ற அனைத்து பாகங்களுக்கும் அது சென்றடைய வேண்டும் என்பதை கருத்தில் கொண்டு எமது அமைச்சின் கீழ் இருக்கின்ற விதாத்தா அமைச்சின் கீழ் இருக்கின்ற அனைத்து நிறுவனங்களையும் ஒன்றிணைத்து அவற்றின் சேவைகளை விதாத்தா செயல்முறை ஊடாக மக்களுக்கு சென்றடைய வேண்டும் என்பதற்காக வேண்டி எடுத்த முயற்சியின் பயன்தான் இன்று நாங்கள் திறந்து வைத்த இந்த incubation centers. සේවා සහ ආධාරක මධ්‍යස්ථානය අන්ඩර් ග්‍රැජුවේට්ස් අව ට්‍රේන් කිරීමේදී උපකාර වෙනවා. පෝස්ට් ග්‍රැජුවේට් අයට උපකාරී වෙනවා. ඊටත් වඩා අපේ රටේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ වැඩියෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ට ව්‍යවසායකයෝ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඒ හැම කෙනෙක්ටම මෙතනින් අවශ්‍ය සේවාව ලබා ගන්න පුළුවන්. හොඳ මාකට් එකක් හදා ගන්නකම් හොඳ වාණිජ්‍යකරණ හොඳ මාකට් එකක් හදාගෙන ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න. ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ ඉඳන් අවශ්‍ය වෙන ටෙස්ටිං ෆැසිලිටිස් කරන්න ඒ වගේම අනිකුත් අවශ්‍ය වෙන විශේෂයෙන්ම ස්ටෑන්ඩඩ්ස් අපිට තියෙනවා. අපේ ඒ නිසා තමයි අපි මේ ඉන්කියුබේෂන් සෙන්ටර් එකත් එක්ක එකතු වෙලා අපේ ITI වැනි ආයතන ටෙස්ටිං කරන අය මේකට සම්බන්ධ වෙනවා. ඒ වගේම SLSI ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් ඒගොල්ලෝ මෙතනට එකතු වෙනවා. ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශයේ නොයෙකුත් ආයතන තියෙනවා. ඒගොල්ලෝ මෙතනට එකතු වෙනවා. ඒ වගේම එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එක EDB එක බෝඩ් එක ඒකත් ඒගොල්ලොනුත් මෙතන එකතු වෙනවා. එතකොට මේක අමාත්‍යාංශ වල සම්බන්ධීකරණයක් විතරක් නෙමෙයි රාජ්‍ය ආයතන වල සම්බන්ධීකරණයක්. ඒ විතරක් නෙමෙයි මේක යුනිවර්සිටි එකයි ප්‍රයිවට් සෙක්ටර් එකයි ගවර්න්මන්ට් සෙක්ටර් එකයි ඒ තුන් ගොල්ලන්ගෙන් එකතු වෙලා ඉස්සරහට යන වැඩපිළිවෙලක් තමයි මේ ඉන්කියුබේෂන් සෙන්ටර් එක.